ශ්‍රී ලංකාව පකිස්ථානය හා සිම්බාබේ කණ්ඩෑම් අතර පැවත්වෙන තුන්කොන් 2020 ක්‍රිකට් තරඟාවලිය දරුණු පරාජයකින් නරඹන්නට ශ්‍රී ලංකා කණ්ඩෑමට සිදු වුණා. ඒ සිම්බාබේ කණ්ඩෑම හා පැවති තරඟයෙන් ලකුණු 67ක අමීරි පරාජයක් ලබා ගැනීමත් සමගයි. මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබේ කණ්ඩෑම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 8කට ලකුණු 162ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩෑමට ලබා ගැනීමට හැකි වුණේ සියලු දෙනා දැවි ලකුණු 95ක් පමණයි. ඉතින් මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය දක්නට ලැබීම කනගාටුවට කරුණක්. එහිදී නායක දසුන් ශානක හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 15 සීමාවට වත් වීමට නොහැකිවීම කැපී පෙනුණා. එහිදී කලකට පසු 2020 කණ්ඩෑමේ ඉඩක් වෙන්නු බානුක රාජපක්ෂටද පිතිකරණයෙන් සාර්ථක වන්නට අවස්ථාව ලැබුණු අතර ඕට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 11ක් පමණයි. කෙසේ වෙතත් සිම්බාබේ කණ්ඩෑම හමුවේ ලැබූ මෙම දරුණු පරාජයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩෑමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ඉතා ආවේගයෙන් හැසිරුණු ආකාරය දක්නට ලැබුණා. එහිදී ඔහු නායක දසුන් ශානක සමග දීර්ඝ සාකච්ඡාවක නිරත වන අන්දමද දක්නට ලැබුණා. ඔහු ඉතා කනගාටුවෙන් පසුවන අන්දමද මෙම තරගෙන් පසුව දක්නට ලැබුණා. ඉතින් දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩෑම ලබන පරාජයන් හමුවේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු ක්‍රීඩකයන්ට මේ වනට සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතිනවා. ඉතින් එවන් පසුබිමක ඉදිරි තරඟ හෝ හොඳින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය ලබන්නට අපේ කණ්ඩෑමට හැකියාව ලැබෙන්න කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.